අද අපිට හිතුණා කොහිල ටිකක් හොයාගත්තොත් හොඳයි කියලා. ඉතින් වෙල්යායවල් පහු කරගෙන මෙන්න මේ වගේ ඇලවල් පහු කරගෙන අපි දෙන්නත් එක්ක ගියේ කොහිල ගාලකට. ඔයාලා දන්නවනේ කොහිල හැදෙන්නේ වතුර තියෙන තැන්වල. අපේ පැත්තේ කොහිල හොයාගන්නව නම් අපි කොහිල හොයාගන්න යන්න ඕනේ එක්ක වෙලක් අයිනට නැත්නම් ඇලක් අයිනට. ඉතින් අපි දෙන්නත් එක්ක වෙල් ටික දිගේ ගියා. ඒත් වෙල් වල මේ දවස්වල වැඩ නිසා ඒ කියන්නේ අර කුඹුරු වලට බෙහෙත් ගහනවනේ. අන්න ඒ නිසා එතනින් අපට ගන්න අමාරුයි. බෙහෙත් සැර වැදිලා ඒ වගේ වෙලානේ තියෙන්නේ. ඒ නිසා අපි දෙන්නත් එක්ක මෙන්න මේ ඇල ගාවට ආවා පිරිසිදු කොහිල ටිකක් කපාගෙන යන්න හිතාගෙන. ඇත්තටම ගමෙන් ඒ වගේම කැලෙන් හොයලා ගන්න මෙන්න මේ වගේ පලා වර්ග තරම් පිරිසිදු කිසිම දෙයක් නෑ අපිට කෑමට ගන්න. ඉතින් කොහිල කියන්නේ ගොඩාක් හොඳ බෙහෙතක්. ඒ වගේම රසම රස කෑමක්. ඉතින් මේ වගේ කොහිල දළු ගොඩාරියක් තියෙන කොහිල ගාලක් තියෙනවා. ඒ ගාලට ඉතින් චුට්ටක් විතර එරෙනවා. ඒ කියන්නේ අර වතුරයි මඩයි තියෙන තැන්වලනේ හැදෙන්නේ. ඉතින් පරිස්සමින් බැහැලා පරිස්සමින් කපා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ඉතින් සර්පයොත් ඉන්න පුළුවන්. ඒ කියන්නේ අර ලන්ද වැඩි නිසා ඒ නිසා අපේ මහත්තයා පරිස්සමට අයිනෙන් බැහැලා මේ විදිහට කොහිල අල ටිකක් ඒ වගේම කොහිල දළු ටිකක් කපා ගත්තා. කොහිල දළු නම් ගොඩාරියක් තියෙනවා. ඉතින් අපිට ඇති විදිහට අපි කපා ගත්තා. කපාගෙන ගෙදර එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ ඇල. ඇලෙත් ගොඩාක් මාළු ඉන්නවා. මෙන්න මේ වගේ ලොකු කොහිල ගස් තමයි ඉතින් ඒ කොහිල ගාලේ තිබ්බේ. කොහිල ටික ඉතින් කඩාගෙන ඉවර වෙලා කිරි කට්ටියේ තියෙන පාර දිගේ මෙන්න මේ විදිහට කොහිල ටිකත් අරගෙන අපි දෙන්නත් එක්ක ගෙදර ආවා. දැන් හදන්නේ ගෙනාපු ඉතින් කොහිල ටිකේ කොහිල දළු ටික වෙනමම තෝරලා ගන්න ඕනේ. ඒ හරියේ මියන දළුත් තිබිලා මම මියන දළු මිටකුත් කඩාගෙන ආවා. මොකද මේ ඒ හරියේ කොහිල තියෙන ඒ කියන්නේ අර මේ මඩයි වතුරයි තියෙන තැන්වලනේ මියන දළු හැදෙන්නේ. තැලවල් වල අයින් වල ගඟවල් වල අයින් වලනේ. ඉතින් ඒ ඇල අයිනේ මියන දළු කොහිල ඒ වගේ ගොඩක් පලා වර්ග තියෙනවා. ඉතින් මම මියන දළු මිටකුත් මෙන්න මේ විදිහට අරගෙන ආවා. අරන් ඇවිල්ලා මුලින්ම කළේ කොහිල දළු ටිකයි මියන දළු ටිකයි තෝරලා වෙන් කරගත්තා. මොකද කොහිල දළු කියන්නේ ඒ කියන්නේ තියා ගන්න බෑ. දැන් ගෙනාව නම් දැන් හදලා ගන්න එක තමයි හොඳම. නැත්නම් අර තව මැරිලා වගේ වෙනවනේ කොළ. ඒ නිසා ඉතින් දැම්මම හදලා ගත්තාම අපිට පුළුවන් මේ කෑමට ගන්න. ඒ නිසා මම ලෑස්ති වුණේ මියන දළු ටික නම් මම අරන් තිබ්බා. කොහිල දළු ටික හදලා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ වගේ තැන්වලින් මේ වගේ කොළ ಜಾති අරගෙන ආවහම මම අනිවාර්යෙන්ම ලුණු ටිකක් දාලා ඒකට වතුර ටිකක් දාලා ලුණු දිය කරගත්තු වතුරට තමයි කොළ ටික කඩාලා දාගන්නේ. එතකොට ටිකක් ඒ කියන්නේ අර සත්තු එහෙම ඉන්නවා නම් චුට්ටක් යනවා. ඒ නිසා තමයි මම එහෙම කරන්නේ. ඉතින් ලුණු වතුර ටිකක් අරගෙන මෙන්න මේ විදිහට කොහිල ටික කඩලා දාගත්තා. මේ කොහිල දළු ඉතින් කොහිල දළු කියන්නේ කිරි හොද්දට හදලා ගත්තාම හරිම රස හොද්දක්. ඉතින් මම මේ හදන්නේ කොහිල දළු ටික කිරි හොද්දක් හදාගන්න. ලුණු ටික යන්න ඒ කියන්නේ ලුණු වතුරෙනුත් මිරිකලා අරගෙන ඊට පස්සේ හොඳ පිරිසිදු වතුරෙනුත් හොදලා අරගෙන දැන් හදන්නේ කොහිල ටික මෙන්න මේ විදිහට මිරිකලා අරගෙන ඉවර වෙලා හොද්දට අවශ්‍ය කලබනා දාලා හොද්ද යොද ගන්න. ඉතින් මම මේකට රට ලුණු පාවිච්චි කළා. ඊට පස්සේ රම්පේ කරපිංචා ඊට පස්සේ අමු මිරිස් තමයි ගත්තේ. කොච්චිත් කපලා තිබ්බා. ඒ උනාට කොච්චි ගත්තේ නෑ. කොච්චි දැම්මොත් සැර වැඩි වෙනවා. කිරි හොද්දන්නේ හදන්නේ. ඒකලා ලුණු මිරිස් කුඩු කහ කුඩු ඒ වගේම තුන පහ කුඩු මෙන්න මේ ටික මේ විදිහට දාලා හොඳට කලවම් කරගත්තා. කලවම් කරගෙන ඉවර වෙලා විනාඩි 5ක් 10ක් වහලා තිබ්බා. වහලා තියලා ඉවර වෙලා තමයි මම මෙන්න මේ මිටි කිරි ටික එකතු කරගත්තේ. කිරි නම් ටිකක් වැඩිපුර එකතු කරගත්තා. මොකද මම හදන්නේ අද කොහිල කිරි හොද්දක්. මේ තියෙන්නේ ඒ
කොහිල කිරිහොද්ද කොහිල දළු කිරිහොද්ද හදාගත්තා චූටි දෝනිටත්. ඉතින් ඊට පස්සේ තාත්තට ඕනි කිව්වා කොහිල අල වලින් සලාදයක් හදලා. ඉතින් මේ තාත්තම ලෙලි ගහනවා කොහිල අල කෑල්ලක් සලාදයක් හදාගන්න. කොහිල අල වලින් අපිට සලාද වගේම හොදට හොද්දක් හදාගන්නත් පුළුවන්. අද මම මේ ලෑස්ති වෙන්නේ කොහිල සලාදයක් හදාගන්න. ගොඩාක් කටු තියෙනවා මොකද හොඳට මේ කියන්නේ අර මේ ලොකු කොහිල ගස් ඒ නිසා කටු උල් වෙලා හොඳට තියෙනවා. ඉතින් කටු ඇනෙනවා. හරි පරිස්සමට මෙන්න මේ විදිහට කොහිලාලේ ලෙලි ගහ ගන්න ඕනේ. කොහිලාලේ ලෙලි ගහගත්තාම මේ අර මං කොහිල දළු ටික ලුණු වතුරට දැම්මේ. අන්න ඒ වගේ දැන් කොහිලාලෙත් ලියලා ලුණු වතුරට තමයි දාගන්න ඕනේ. මොකද නැත්තම් කොහිල කියන්නේ චුට්ටක් කට කහන ගතිය එන දෙයක්. ඒ නිසා එතකොට අර ඒ කට කහන ගතිය යනවා. ඒ නිසා තමයි මේ විදිහට මේ ලුණු වතුරට කොහිලාලේ මේ විදිහට ලියලා කරලා දාගන්නේ. ඉතින් ඒකල්ලා ඒකත් ඒ විදිහට හොඳට මේ ඇල් වතුරෙන් ඊට පස්සේ හොද ගන්න ඕනේ. හොදලා අරගෙන තමයි අපි සලාදේ ලෑස්ති කරගන්න ඕනේ. මේ විදිහට හොඳට මිරිකල කරලා කොහිලා අලේ ලියාගත්ත ඒ කෑලි ටිකත් අරගෙන ඉවර වෙලා ඒකට සලාදයක් ලෑස්ති කරගන්න අපි පොල් ටිකක් අමු මිරිස් නැත්තම් කොච්චි ඒ වගේම ගම්බිරිස් කුඩු ලුණු කුඩු දෙහි ඇඹුල් ලූණු මේ වගේ දේවල් දාලා වෙනද සලාදයක් හදාගන්නවා වගේ රසට සලාදයක් හදාගන්න ඕනේ. කොහිල කියන්නේ ගොඩක් අය හිතනවා කන්න අමාරු කෑමක් කියලා. ඒ වගේම චූටි බබාලා හිතෙනවා කන්න බෑ කියලා. ඒ වුණාට කොහිල රසට හදලා ගත්තාම මං අර හැදුවා වගේ කොහිල දළු කිරියොද්දක් හදලා ගත්තාම චූටි බබාලට කවන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ හොඳට ලියලා කරලා පොල් ටිකක් දාලා හොඳ රහට දෙහි ඇඹුල් ටිකක් දාලා සලාදයක් හදලා ගත්තාම අපිට කන්න පුළුවන්. ඉතින් මේ කොහිල අල සම්බෝලේ කොහිල කියන්නේ කන්න ඕනෙම කෑමක්. අපේ මහත්තයා මේ චරමර කරලා කපන මාළුවා බලයෙක්. ඉතින් බලයෙක් නිසා බල මාළු කියන්නේ හොඳට මාළු ඇඹුල් තියල් ගන්න පුළුවන් මාළු జాතියක්. ඉතින් මට හිතුණා මේ මාළුවව මාළු ඇඹුල් තියලා ගත්තනම් හොඳයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට කපලා ගත්තා. කපලා අරගත්තා. පොඩි කොටස් වලට තමයි කැපුවේ මාළු ඇඹුල් තියාගන්න නිසා. ඉතින් මේ විදිහට මම මාළු ඇඹුල් තියන්න සාමාන්‍යයෙන් කියන්නේ ගොඩක් අය නම් ඔළුව පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට මට හිතුණා ඔළුවේත් කියන්නේ ඔළුවත් මේ විදිහට පාවිච්චි කරනවා මාළු ඇඹුල් කියන්නේ හොද්ද හදන්න කියලා. ඉතින් මම මේ සම්පූර්ණ මාළුවවම මාළු ඇඹුල් තියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ටිකක් ලොකු මාළුවෙක්. ඉතින් අපිට අඩුම ගානේ දවස් 3ක්වත් මේක කල් තියලා කන්න පුළුවන්. ඇඹුල් තියල් කරලා ගත්තාම මං හිතන විදිහට නම් ඇඹුල් තියල් කරලා ගත්තාම සතියක් ඊට වැඩියෙන් මේ හොද්ද කල් තියාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් දවස් 3-4ක් විතර පාවිච්චි කරන්න පුළුවන් මාළුවෙක් මේ බලයා. ඒ කියන්නේ ලොකු මාළුවෙක්. ඒ නිසා ඉතින් මම ඒකමයි ඇඹුල් තියල් කරලා ගන්න හිතුවේ. එතකොට කියන්නේ මාළු හොද්දට හැදුවොත් නරක් වෙනවනේ. ඇඹුල් තියලා ගත්තා කියන්නේ අපිට දවස් 3-4ක් කන්න පුළුවන්. අන්න ඒ නිසා මට හිතුනේ මාළු ඇඹුල් තියල් කරලා ගන්න ඕනි කියලා. ඒ කොටාගත්තේ මාළු හොද්දට ඕන ගොරකා ටික උණු වතුරේ පෙඟෙන්න දාලා පැය භාගයක් විතර තියලා හොඳට සෝදලා අරගෙන කොටාගත්තා. එතකොට කොටා ගන්න ලේසි. ඒකටම ගම්බිරිස් ටිකක් කොටලා දාගෙන ලුණු ටිකක් දාගෙන වතුර පොඩ්ඩක් දාලා අන්න ඒ විදිහට මාළු තියල් වලට ඕන වෙන මිශ්‍රණය හදාගත්තා. ඊට පස්සේ මම මේ කුරුඳු කොළ තමයි මේ ඇතිරියේ අඩියට දැම්මේ. හොඳ මැටි ඇතිරියක් අරගෙන ඒකේ අඩියට මෙන්න මේ වගේ කුරුඳු කොළ ටික අතුර ගත්තා. මේ කුරුඳු කොළ ටික උඩ තමයි මම මාළු ටික තියන්න හිතාගෙන ඉන්නේ. මේ වගේ ඔයාලට කරපිංචයිතිත් තියෙනවා නම් කරපිංචයිතිත් පාවිච්චි කරන්න පුළුවන් කුරුඳු කොළ වෙනුවට.
ඊට පස්සේ මේ රාම්පේ කොළ ටික දාගත්තා. ඊට පස්සේ මේ විදිහට කුරුඳු දාගත්තා. කුරුඳුත් තියෙනවනේ මං ගාව. ඉතින් කුරුඳුත් වැඩිපුර මේ විදිහට දාගෙන ඉවර වෙලා ඊට පස්සේ අර අපි හදාගත්ත මිශ්‍රණය මෙන්න මේ විදිහට මාළු කෑලි ටික හොඳට ඒ කියන්නේ අර හොඳට ගෑවෙන විදිහට ඒක ඇතුලේ ගිල්ලෝලා මේ විදිහට හොඳට ගාලා ඉවර වෙලා මෙන්න මේම තිබ්බා. ඒ කියන්නේ එක ලේයර් එකක් එන විදිහට තමයි මාළු කෑලි ටික තියන්නේ. ඒ කියන්නේ අර මාළු කෑල්ලක් උඩින් තව මාළු කෑල්ලක් තියලා අර අපි හොද්ද උයන්නේ හොද්ද උයන විදිහට දාන්නේ නැහැ. ඒ කියන්නේ ඇතිරියේ කුරුඳු කොළ වටේ විතරයි මාළු කෑලි ටික තියාගන්නේ. එතකොට විතරයි අපිට ඇඹුල් තියලා තියාගන්න කියන්නේ පිළිවෙලට හදාගන්න පුළුවන්. මොකද මේකට අපි වතුර ගොඩක් එකතු කරගන්නේ නැහනේ. මෙන්න මේ වගේ තියලා ඊට පස්සේ ඒකට උඩින් කරපිංචා කෝල් ටික දාගත්තා. දාගෙන ඊට පස්සේ අර ඉතුරු මිශ්‍රණයත් ඒකට උඩින් හලාගත්තා. හලාගෙන ඉවර වෙලා මේ විදිහට ලිපෙන් තියලා හොඳට වහලා විනාඩි 40ක් විතර මම මේ මාළු ඇඹුල් තියල් දෙක තම්බ ගත්තා. මේ තියෙන්නේ මාළු ඇඹුල් තියල්. දැන් තියෙන්නේ අපිට රෑට කන්න බත් එක උයා ගන්න. ඉතින් හාල් ටිකක් හොදලා අරගෙන මෙන්න මේ විදිහට ලිපේ තියාගත්තා. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. මාව බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. බුදු සරණයි හැමෝටම.